සිංහල with happy tips මගේ YouTube channel එකෙන් මම අද ඔයාලට අරගෙන ආවේ MCQ පස්වෙනි ප්‍රශ්න විදියට අපිට හම්බ වෙන අනුරූප පද ගැන. අනුරූප පද දැනගන්න නම් අනිවාර්යෙන් තත් සම කියන්නේ මොකද්ද, තත් බව කියන්නේ මොකද්ද කියලා අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ එහෙම නැත්නම් තත් සම තත් බව ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙයි. ඒක බලලා නැත්නම් මෙතනින් මම දාන්නම් ඔයාලා ඒක බලලා එන්න. අනුරූප පද මොනවද කියලා අපි යම් බලන්න. අනුරූප පදයක් කියලා කියන්නේ තත් සම පදයක්, තත් සම පදයක් එකට එකතු වෙලා හැදෙනවා නම් ඒක අනුරූප පදයක්. ඒ වගේම තත් බව පදයක්, තත් බව පදයක් එකට එකතු වෙලා හැදෙනවා නම් ඒකත් අනුරූප පදයක් විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි තත් සම තත් බව කියන වචන දෙකක් එකතු වෙලා හැදෙන පද අපි තත් අනුරූප පදයක් විදිහට අපිට ගන්න බෑ. ඒක නිසා අපි අනුරූප පද කියලා නිතරම ගන්නකොට දැන් ශීලා ලේඛනය. එතකොට තත් සම දෙකක් එකට එකතු වෙලානේ තත් සමම පද දෙකක්. එහෙම නැත්නම් තත් බවම පද දෙකක් වෙන්න ඕන. එහෙම එකට එකතු වෙලා හැදෙන ඒවට තමයි අපි කියන්නේ අනුරූප පද කියලා. අපි යන් අනුරූප පද ටිකක් බලන්න. අග්‍ර විනිශ්චයකාර, අග විනිසුරු, කර්ම විභක්තිය, කම් විපත, දිව්‍ය ලෝකයේ, දෙව්ලොව, උපද්‍රව මර්ධනීය, උවදුරු මැඩුම, දේව මාතා, දේව් මව, නිර්වද්‍ය වාක්‍ය, නිවැරදි වැකි, පුණ්‍ය කර්මය, පින්කම, ග්‍රන්ථ සංස්කරණීය, ගත් සැකැස්ම, ත්‍යාග ප්‍රදානීය, තෑගි දීම, ජනාධිපති මන්දිරයේ, ජනපති මැදුර, පූර්වසර, පෙරසර, ප්‍රථමා විභක්ති, පෙර විභත, ප්‍රයෝජ්‍ය ක්‍රියා, පියදු කිරිය, ප්‍රදීප ආලෝකය, පහන් එළිය, බුද්ධ ධර්මය, බුදු දහම, භූචලන, භූසැලීට, බ්‍රහ්ම ලෝකයේ, බඹලෝ, මධ්‍ය විද්‍යාලයේ, මැදි විදුහල, මාතෘ උපහාර, මාතෘ උවසර, මාර්ග සංවර්ධනය, මග නැගුම, මිශ්‍ර ක්‍රියා, මුසු කිරිය, ලෝක විනාශය, ලෝ වෙනසුම, සංවත්සර උත්සවය, අවුරුදු උළෙල, ව්‍යාකරණ විධි, විහරණ විධි, සකල ආයුෂ්චාර්ය, සියලු ඉසුරු, සද්දය ලෝකය, සදයු ලොව, විහාර මන්දිරය, වෙහෙර මැදුර. මෙතන තව අනුරූප පද ටිකක් තියෙනවා. මේ ටිකත් ඔයාලා බලා ගන්න. ඔයාලා දන්නවනේ ළමයි අපිට ව්‍යාකරණ පේපරේදී MCQ ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. ඒ 20න් පස්වෙනි ප්‍රශ්නේ, 6 වෙනි ප්‍රශ්නේ, 7 වෙනි ප්‍රශ්න විදිහට අපිට හම්බ වෙන්නේ අනුරූප පද තත් සම තත් බව කියන පාඩම් වලින්. එතකොට ළමයි මේ පාඩමෙන් අපිට ලකුණු 3ක්ම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉතිරි පාඩම් වලිනුත් හරිම පහසුවෙන් ලකුණු ගන්න කොහොමද කියලා වීඩියෝ අරගෙන එනවා මගේ channel එකට. ඔයා අලුත් කෙනෙක් නම් ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. bye.